හොඳයි එහෙනම් අද මේ වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉන්ටර්නැෂනල් ලයිසන් එකකට මොනවද තියෙන නීති රීති. අපි විශේෂයෙන් කතා කරන්නේ ජපානයේ තියෙන නීති රීති සම්බන්ධව. එතකොට ජපානයේ නීති රීති සම්බන්ධව කතා කරනකොට මේක පොඩ්ඩක් තේරුම් ගන්න අමාරුයි. මොකද මේක ජපානයේටම විශේෂ වෙච්ච නීතියක් විදිහට තමයි වෙන රටවල් වල නීති රීති ගැන කතා කරනකොට අපිට තේරෙන්නේ. උදාහරණයක් විදිහට ඉස්සරලා වීඩියෝ එකකින් කිව්ව විදිහට ඉන්ටර්නැෂනල් ලයිසන් එකක් ගන්න පුළුවන් වෙන්නේ ඒ රටේ වළංගු ලයිසන් එකක් තියෙන කෙනෙක්ට පමණයි. එතකොට ඒ ලයිසන් එක අරගෙන අවුරුද්දක් තමයි මේකේ කාල සීමාව තියෙන්නේ. ඊට පස්සේ එක්ස්පයර් වෙනවා. අවුරුද්දක් පහුණාට පස්සේ එලවන්න බැරි වෙනවා කියන එක හොඳටම මතක තියාගන්න. අපි ජපානයේට උදාහරණයක් විදිහට එනවනම් ඒ දිනයටම එනවනම් ලයිසන් එකත් අරගෙන ජපානයට එලවන්න පුළුවන් වෙන්නේ අවුරුද්දක් පමණයි. ඒ කියන්නේ ලංකාවේදී නිකුත් කරපු දිනේ සිට අවුරුද්දක් පමණයි මේක වළංගු වෙන්නේ කියන එක මතක තියාගන්න. එකක්. අය ඊට පස්සේ ජපානයට ඇවිල්ලා මාස කීපයක් ගියාට පස්සේ ආපහු ලංකාවේ ඉද්දි ඉන්ටර්නැෂනල් ලයිසන් එකට අයදුම් කරනවා. නමුත් ජපානයට එනකොට මේක අරන් ඉන්න වෙන්නේ නැහැ. මාසයක් දෙකක් පහු වෙලා තමයි මේක හම්බ වෙන්නේ. මොකක් හරි හේතුවක් හින්දා ප්‍රමාද වීමක් හරි හින්දා. එතකොට තැපෑලෙන් මේක ගෙන්න ගන්න පුළුවන්. හැබැයි එහෙම තැපෑලෙන් ගෙන්න ගත්තා කියලා ඒ දිනේ ඉඳලා අවුරුද්දක් එලවන්න බැරුව යනවා මේකට. හේතුව තමයි ජපානයේ විශේෂ නීතියක් තියෙනවා. එයාපෝට් එකෙන් පළවෙනි වතාවට ජපානයට ඇතුල් වෙන කෙනා ඒ දිනේ ඉඳලා ජපානයට ඇතුල් වෙච්ච දිනේ ඉඳලා අවුරුද්දක් පමණයි වැලිඩ් වෙන්නේ කියලා නීතියක් තියෙනවා. ඉතින් ඉන්ටර්නැෂනල් ලයිසන් එකේ දිනය ඊට වඩා මාස කීපයක් එහාට තිබුණත් කරන්න දෙයක් නැහැ. මේගොල්ලන්ගේ නීතියක් තියෙනවා ජපානයට ඇතුල් වෙච්ච දා ඉඳලා අවුරුද්දක් විතරයි මේක වළංගු වෙන්නේ කියන නීතිය. ඉතින් ඔය නීතිය බොහෝ දුරට හුඟක් අය මේක එක්කෝ දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ මේක බොහොම සරලව හිතලා වාහනේ එලවලා පොලිසියට අහු වුණාම ලයිසන් එකක් නැතුව වාහනේ එලෙව්වා කියන වැරද්දට අහු වෙනවා. ඒ කියන්නේ මුමෙන්කියෝ උන්තෙන් කියන වැරද්දට අහු වෙනවා. ලයිසන් එකක් නැතුව වාහනයක්